අම්මා මේ ඔයාටයි තාත්තටයි කොහමද මාව හම්බුනේ? මේ පුතාව මේ අපි ගෙනාවේ මේ රෝස කැලෙන්නේ. ඉතින් අම්මා ඒ දවස්වල කිව්වනේ මාව ගෙනාවේ ඉස්පිරිතාලෙන් කියලා. ඔව් මේ ඉස්පිරිතාලේ ඩොක්ටර් ඇන්ටිලා රෝස කැලේට ගිහිල්ලා තමයි ඔයාව අපිට ගෙනල්ලා දුන්නේ. එහෙමද? අම්මා මේ හනිමූන් එක කියන්නේ මොකද්ද? මේ ඇයි මගේ බබා එහෙම අහන්නේ? නෑ මං දැක්ක මේක ටීවී එකේ කියනවා. ඒක කන දෙයක්ද? ඒක පුතේ මේ අවුරුදු කාලෙට අවුරුදු උත්සවල කරන සෙල්ලමක්. එතකොට මේ බාරත් අවුරුද්දට ඒ සෙල්ලම තියෙනවද? ඔව් තියෙනවා. මේ පාරත් අවුරුද්දට අවුරුදු උත්සවේ ඒ තරගේ ඒ විදිහටම තියෙනවා. එහෙනම් මාවත් එක්ක යන්නකෝ ඒක කරන්න. යන්. අම්මා අනිවාර්යෙන් එක්කයි යන්නම් හොඳේ. අපි කට්ටියම ගිහිල්ලා ඒක බලමු. මං ගිහින් මූද පා ගන්නද? නෑ ඔහොම ඉන්න තාත්තෙනකම් පොඩ්ඩක් කියා දැන් එනවා ඇති. අම්මා මේ ඇයි අර අතන ඉන්න අංකල් ආන්ටි ආරම කරන්නේ? ඒ දෙන්න කට කනවනේ. ඇයි එහෙම කරන්නේ? මේ පුතේ ඒ අර අංකල් ඒ ඇන්ටිට බෙහෙත් පොවනවා. ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ. ඉතින් අම්මට පුළුවන් මට එම බෙහෙත් පොවන්න. මේ අපි පුතේ ඔයාට බෙහෙත් පොවන්නේ හැන්දෙන්නේ. හැන්දෙන් බෙහෙත් පොවන එක තමයි හොඳම. මං ගිහින් ඒ දෙන්නට කියලා එන්නම් ඕම බෙහෙත් බොන්න එපා ඇන්දක් අරන් බෙහෙත් බොන්න කියලා. ඉන්නකෝ මං කියලා එන්නම්. නෑ බබා දැන් ඕනේ නෑ හොඳේ. ඒගොල්ලෝ දැන් බෙහෙත් බීලා ඉවරයි හොඳද? ඔයා දැන් ඉන්න. නෑ අම්මා ඉන්නකෝ මං ගිහින් කියලා එන්නම්. ඒ මොන්ද නෑනේ මං ගිහින් කියලා එන්නම්. නෑ බබා එපා ඉන්නකෝ. ඉන්න ළමයෝ